side. Bless me, Lord, every day, every day, every day, every day. Guide my steps in every way, everywhere, 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 everywhere. You're on my side, on my side. You're on my side, you're on my side. Every day, on my side, on my. Every day, on my side, on my side. When the road is long and my strength is low, you remind my heart I'm not alone. Through the storms and through the rain, your faithful love still calls my name. You go before me, you stay behind. Your mighty hand is over my life. I lift my voice, I testify. My hope is strong, my God is alive. Hey, bless me, Lord, every day. මේක අපේ වියලි කලාපයේ ආශ්‍රිතවත් සමහර විට ඇති මට ඒ පැත්තේ එච්චර අයිඩියා එකක් නැහැ කොහෙද මේවා වැඩිපුර වැවෙන්නේ කියන එක. ගොඩක් වෙලාවට ඔය ගොඩ බෝග ගොවිතැනට සාමාන්‍යයෙන් සුද්ධ කරලා පොඩ්ඩක් ගිනි තියලා එහෙම දානවනේ. අන්න ඊට පස්සේ මේ වගේ දේවල් ගොඩාක් පැලවෙනවා. ඉතින් කැම්බේරියා ඔය කූරකොළ ඒ වගේ දේවල් එහෙම ගොඩාක් පැලවෙනවා. ඉතින් මේවා බෙහෙතකට ගන්නවා වුණාට අපිට මේ විදිහට මැල්ලුමක් හදලා රසට කන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට මැල්ලුම හීනියට ලියාගෙන අපි මේකට පොල් ටිකක් එකතු කරගන්නවා. පොල් ටිකක් එකතු කරගෙන ඒත් එක්කම ලූණු ටිකක් රතු ලූණු එකතු කරගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ හීනියට කපාගත්ත අමු මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මේක හොඳට අපි සම්බෝලේ වගේ අනනවා ලුණු ටිකකුත් එකතු කරලා. ඉතින් ඔයාලට පුළුවන් තව එක එක දේවල් මේකට එකතු කරගන්න. මේක තෙලට දාගන්නත් පුළුවන් ඔයාලට. හැබැයි අපි සාමාන්‍යයෙන් මැල්ලුමක් එහෙම නැත්තම් මේ වගේ පලා වර්ගයක් හදනකොට අපි ගොඩක් වෙලාවට තෙල් දානවා ගොඩක් අඩුයි. ඉතින් නිකම්ම මේ විදිහට හට්ටිය ලිපේ තියලා මේක හැන්දෙන් කූරු ගාලා මලවලා තමයි අපි ගන්නෙ. ඒ වගේම තමයි ගොඩාක් වෙලා තියන්නෙත් නැහැ. මොකද සාමාන්‍ය මැටි හට්ටියක අපි හදනවා නම් මේක සාමාන්‍ය ගානකට මැලවුණාට පස්සේ අපි ලිපෙන් බා ගන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම මේක සම්පූර්ණයෙන් කර වෙලා අර කොළ පාට ගතිය නැති වෙලා ගියාම මේකේ ඇති අර අපි කියන්නේ ඇති ගුණයක් නැහැ කියලා. ඉතින් එහෙම හේතුව මොකද මැටි හට්ටියේ රස්නේ ටිකක් රැඳිලා තියෙනවානේ. එහෙම නැත්තම් මේක වෙන භාජනයකට ඉක්මනට මාරු කරගන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම මේකේ තියෙන කොළ පාට ගතිය එහෙම ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් හොඳටම පාට වෙනස් වෙලා යනවා. එහෙම හදාගත්ත මැල්ලුම් ඉතින් කෑවට මං හිතන්නේ අපේ ඇඟට මේ විශේෂ ගුණයක් හම්බ වෙනවා කියලා. ඒකේ තියෙන අර පෝෂ්‍ය පදාර්ථ වලට ලොකු හානියක් වෙනවා ඇති කියලා හිතනවා මම මේකේ. ඉතින් අපි මැල්ලුම හදාගෙන ඉවරයි.